ගේම්ස් ප්ලේ කරද්දී ඔයාගේ ෆෝන් එකත් ලැග් වෙනවා නම් ඒ ලැග් වෙන එක අඩු කරගන්න පුළුවන් ටිප්ස් ටිකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ දේවල් කරා කියලා ඔයාගේ ෆෝන් එක මාරම විදිහට නම් ස්පීඩ් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදිහට වඩා 130ක් විතර ස්පීඩ් කරගන්න පුළුවන්. පළවෙනි ටිප් එක තමයි ඔයාගේ ෆෝන් එකේ Force 4x enable කරගන්න එක. ඉතින් ඔයාට මේක කරන්න settings වලට යන්න වෙනවා. settings වලට ගියාට පස්සේ about phone එහෙම නැත්නම් system information වලට යන්න ඕනි. එතනට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි build number එහෙම නැත්නම් EMUI version මේ වගේ ඔයාගේ ෆෝන් එක අනුව මේක වෙනස් වෙනවා. ඉතින් version එක හව build number කියලා තියෙයි සමහර විට. ඒ තියෙන number එක හොයාගන්න. ඒ number එක හොයාගත්තට පස්සේ ඒ number එක උඩ මේ විදිහට 5 වතාවක් විතර tap කරන්න ඕනේ. එහෙම නැත්නම් click කරන්න ඕනේ. click කරාට පස්සේ ඔයාට you are now ඩිවලපර් කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විදිහට ආවේ නැත්තම් ඔයා මෙච්චර ලාව බලා තියෙන්නේ වෙන එකක් උඩ. ඔයාට ඉතින් හරියම කොහා ගන්න කරන් තියෙන්නේ ක්ලික් කර කර බලන එක තමයි. ගොඩක් දුරට build number කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට enable වුණාට පස්සේ මෙතන මේ about phone එක ඇතුලේ මෙහෙම නැත්නම් settings වල මුල හෝ කොයි හරි තැනක developer option කියලා option එකක් අලුතෙන් ඇවිල්ලා තියෙයි. ඒ විදිහට ඇවිල්ලා තිබ්බේ නැත්නම් ඔයාට developer option එක තියෙන තැනත් ටිකක් හොයලා බලන්න වෙනවා. මොකද phone එකෙන් phone එකට මේකත් ටිකක් වෙනස් වෙනවා. ඉතින් Android 10 වගේ තියෙනවා නම් ඔයාට settings වල search කරන්නත් පුළුවන් developer option කියලා. එතකොට ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. ඉතින් පේනවනේ මගේ phone එකේ තියෙන additional settings කියන එක ඇතුලේ. ඉතින් කොහොම හරි developer option හොයාගත්තට පස්සේ ඔයාට මේක ඇතුලට එන්න පුළුවන්. ආවට පස්සේ ඔයා මේක යටටම යන්න ඕනි. යටටම ගියාට පස්සේ මෙන්න මේ විදිහට Force 4x MSAA කියලා මෙන්න මේ විදිහේ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේක ඉස්සරහින් මේ විදිහට ටික් එක දාගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක enable කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ GPU එක ගොඩක් හොඳට වැඩ කරනවා. හරියට නිකන් overclock කරා වගේ. දෙවෙනි ටිප් එක තමයි game mode එකක් තියෙනවා නම් ඒක use කරන්න. ගොඩක් අලුතෙන් එන phones වලට මේ game mode එකක් බලා ගන්න පුළුවන් phone එකටම එනවා. ඉතින් එහෙම එන්නේ නැති phones වලට මොකද කරන්න කියලා මම ඊළඟ ටිප් එකේදී කියන්නම්. ඉතින් ඔයාලට settings වලට ගියාට පස්සේ special features ඇතුලේ බලා ගන්න පුළුවන් game turbo එහෙම නැත්නම් game mode වගේ feature එකක් තියෙනවා. මේක ගොඩක් දුරට menu එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ආවට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ settings වලට ගියාට පස්සේ මේකේ settings වල එක එක වෙනස්කම් කිහිපයක් කරන්න පුළුවන්. මෙතන තියෙන දේවලුත් phone එකෙන් phone එකට වෙනස් වෙනවා. ඉතින් මගේ තියෙන්නේ Poco F3 phone එකක්. ඔයාගේ phone එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. මේ game mode එකේ තියෙන settings නම් ගොඩක් default හැදිලාම තමයි තියෙන්නේ. අපිට අමුතුවෙන් වෙනස් කරන්න දේවල් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. ඉතින් මේ game mode එකට ඇවිල්ලා games play කරද්දී අර සාමාන්‍ය play කරන විදිහට වඩා ටිකක් smooth game එක play කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද game mode එකක් නැති phones වලට game mode එකක් දාගන්න කියලා. දැන් ඔයාලට පොඩි ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඉතින් ඔයාලට Play Store එකට යන්න පුළුවන්. Play Store එකට ගිහලා search කරන්න Game Booster කියලා. ඒ විදිහට search කරාට පස්සේ මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් එයි. මේක ඔයාලට හොයාගන්න ලේසි වෙන්න මම පල්ලෙහා description එකෙන් මේකේ link එක දාලා තියන්නම්. ඉතින් MB 8ක් විතර තියෙන්නේ මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට open කරගන්න පුළුවන්. ඉතින් open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මුලින්ම කරන් තියෙන්නේ මේ add button එක උඩ click කරලා මෙතනට ඔයාලට අවශ්‍ය කරන games ටික add කරගන්න එක. ඊට පස්සේ ඔයා මෙතන පොඩ්ඩක් settings වලට ගිහින් බලන්න මෙතන RAM boost කියලා එකක් තියෙනවා. ඒක enable වෙලා තියෙන්නේ කියලා. ගොඩක් දුරට මේක enable වෙලාම තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ ultra boost කියලා එකක් තියෙනවා. මේකට ගිහිල්ලා මේ activate කියන එකට ටික් එක දාගන්න. ඉතින් මේ ටික් එක දාන්න ඔයාට මේකේ ad එකක් බලන්න වෙනවා. ඒ ad එක බැලුවට පස්සේ මෙතනට ටික් එක වැටෙනවා. ඊට අමතරව මේ game mode එකේ GFX tool එකකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාට games play කරද්දී ඒ games play කරන්න ඕන resolution ඊට පස්සේ FPS ඊට පස්සේ graphic වල ප්‍රමාණය වගේ දේවල් edit කරලා මෙතනදිම හදාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයාට Free Fire game එක play කරද්දී game එක ඇතුලේ graphic වෙනස් කරන්න තියෙන ගොඩක් පොඩි ප්‍රමාණයක් නේ. ඊට එහා ගිහිල්ලා ඔයාට මේකේ resolutions වගේ දේවල් වෙනස් කරන්න පුළුවන්. එතකොට ගොඩක් ලොකු graphic තියෙන game එකක් වුණත් 2GB 3GB වගේ RAM එකක් තියෙන phone එකකට ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේ GFX tool එකේදී මුලින්ම ඔයාට resolution හදාගන්න පුළුවන්. ඉතින් මේක phone එකට ගැලපෙන විදිහට හදාගන්න ඕනි. ඔයාගේ phone එකේ RAM එක 2GB වගේ තියෙනවා නම් මේ resolution වල ගොඩක් අඩු level එකක් දෙන්න. එතකොට ලොකු game එකක් වුණත් ගොඩක් හොඳට play කරගන්න පුළුවන්. resolution හදාගත්තට පස්සේ next කරන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට FPS හදන්න තියෙනවා. ඉතින් FPS ගානත් ඔයා මේකේ වැඩිපුර දුන්නා කියලා ගොඩක් හොඳ FPS එකක් එන්නේ නැහැ. මොකද phone එකේ screen එකේ තියෙන FPS ගාන තමයි ඔයාලට පෙන්වන්නේ. ඒක නිසා phone එකේ තියෙන FPS ගාන මෙතනට select කරන්න. ඊට පස්සේ මෙතන graphics හදන්න පුළුවන්. smooth ද HD ද balance ද මේ වගේ හදන්න පුළුවන්. ඔක්කොම හදලා next කරාට පස්සේ මෙන්න මේ විදිහට boost කියලා එකක් වැටෙනවා. ඊට පස්සේ ඒක complete වුණාට පස්සේ ඔයාලට back වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේකේ ads එහෙම පෙන්නනවා. ඒක නිසා ඔයාලට මේකේ pro version එක ගන්න පුළුවන්. ඒකට රුපියල් 100ක් විතර ඔයාලට වියදම් කරන්න වෙනවා. process එක ඉවරුනාට පස්සේ මේ විදිහට optimized කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට game එකක් play කරන්න කලින් මෙතන මේ විදිහට boost කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක click කරන්න පුළුවන්. එතකොට background එකේ run වෙන applications එහෙම ඔක්කොම වගේ නවතිලා ඔයාලට game එක ගොඩක්ම smooth එකෙන් play කරන්න පුළුවන්.